අයිබෝවන් අද මාතෘකාව ජේ.ආර්. පරයා සහ අනුර කුමාර දිසානායක. මම මේ මාතෘකාව ගත්තේ ජේ.ආර්. ජයවර්ධන සම්බන්ධව සඳහන් කරන හැම අවස්ථාවකම මාලිමා ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය බලකාය ජේ.ආර්. ජයවර්ධන හඳුන්වන්නේ ඒ ආකාරයට නිසා. ඔවුන් ජේ.ආර්. ජයවර්ධන කෙරෙහි ඇත්තේ දැඩි වෛරයක්. එහෙත් ජේ.ආර්. බලයට පත් වෙලා අවුරුදු 49කට පස්සේ රටේ ජනාධිපතිකම බාරගත් අනුර කුමාර දිසානායක ජේ.ආර්. විසින් වෙන් කරපු ජයවර්ධනපුර රෝහලේ එකම ඇඳ ජනතාවට පවරලා ඇතිගත්තු ආందోලන නිසා මට සිද්ධ වුණා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ අනුර කුමාර ජනාධිපතිවරයාගේ පාලන කාලය සම්බන්ධව යම්කිසි සංසන්දනයක් කරන්න. ජේ.ආර්. ජයවර්ධන 1970 ජූලි 21 වෙනිදා බලයට පත් වුණා. ਉਹ බලයට පත් වෙලා අවුරුද්දක් ගෙවිච්ච 1978 ජූලි 21 වෙනිදාට එවකට පැවති රටේ නීතිය අනුව අතුරුමැතිවරණ දෙකක් පැවැත්වුණා. ඒ දේවල් කොට්ටාසේ සහ බටහිර කොළඹ කොට්ටාසේ. ඒ කොට්ටාස දෙකම ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂයේ වැඩි ඡන්ද 10000ක පමණ ප්‍රමාණයකින් විශිෂ්ටාකාරයෙන් ජයග්‍රහණය කළා. අනුර කුමාර දිසානායකගේ මාලිමා රජයේ බලයට පත් අවුරුද්දක් ඇතුළත පැවතිච්ච පළාත් පාලන මැතිවරණයේදී ඔහු ලබාගත්තු ජයග්‍රහණය විපක්ෂයේ හාස්‍යයට ලක් වුණා. ඔවුන්ට රටේ ප්‍රධාන පළාත් පාලන ආයතනය වන කොළඹ මහනගර සභාවේ බලය ලබා ගැනීමට මහත් වෙහෙසක් දරන්න වුණා. එසේම කොළඹ මහනගර සභාවේ පළවෙනි අයවැය පරාජයට පත් වුණා. මේ තමයි ජේ.ආර්. සහ අනුර කුමාර දිසානායකලාගේ පාලනය පිරිස. අපි ආපහු අනුර කුමාර දිසානායකගේ කැබිනට් සහ ජේ.ආර්. ජයවර්ධනගේ කැබිනට් සංසන්දනය කරන්න බලාපොරොත්තු වෙනවා. ජේ.ආර්. ජයවර්ධන 1977 බලයට පත් වුණාට ඕර වයස අවුරුදු 70 ගානක්. ඔහු තම තෝරාගත්තා බොහෝ තරුණයන් කීප දෙනෙක්. ඉන්න එක් තරුණයෙක් රනිල් වික්‍රමසිංහ. අනිත් තරුණයා ගාමිණී දිසානායක. තවත් තරුණයෙක් වෙන පැවතිච්ච ලලිත් අතුරුසුන්දරි. ඒ වගේම මැද වයසේ ගෙවූ එස්.එස්. හමීද්. එසේම ඩී.බී. විජේතුංග. මේ කැබිනට් එකට නවක මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විසින් පත් කරලා ඔහු එනම් ජේ.ආර්. ජයවර්ධන ඔවුන් මෙහෙයමින් විශිෂ්ට ජයග්‍රහණයකට පත් කර දුන්නා. ගාමිණී දිසානායක 30 අවුරුද්දකින් නිම කිරීමට තීරණය කරලා තිබිච්ච මහවැලිය 6 අවුරුද්දකින් ඉවර කරා. අදට මහවැලිය පළප්‍රයෝජන ජාතියක් බුද්ධිසින අතර කොත්මල ජලාශයේ වාන්දරටු පියුර්ත කරගෙන බැරිකම නිසා විශාල විනාශයක් සිදු කර ගැනීමට මාලිමා රජයට සිද්ධ වුණා. ලලිත් අතුරුසුන්දරි වෙනදම හැටියට කටයුතු කරන අතරත ඔහු විසින් ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්වයේ අදටත් මේ රටේ ශිෂ්‍යයන්ට විශාල සහනයක් වෙලා තියෙනවා. සී.එස්. හමීද් කියලා කියන්නේ මේ රටට කීර්තියක් ගෙන දුන් විශිෂ්ට විදේශ ඇමතිවරයෙක්. ඩී.බී. විජේතුංග ප්‍රවෘත්ති ඇමති හැටියට ආරම්භ කරපු ජාතික සංග්‍රාම අදටත් සක්‍රියව පවතිනවා. මේ තමයි ජේ.ආර්. පරයා විසින් තෝරාගත්තු නවක මන්ත්‍රීවරුන්ගේ ශක්තිය. ජනාධිපති අනුර කුමාර දිසානායක තෝරාගත්තු ඇමතිවරුන්ගේ තත්ත්වය කුමක්ද? මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ අනුර කුමාර දිසානායකට පරිණත පාර්ලිමේන්තුවක් ලැබුණේ නැහැ. ඒක ඔහුගේ වැරද්දක් නෙවෙයි. ඔහු බලයට පත් වෙනට පෙර 103ක මට්ටමේ සිට එක්වරම ඔහු බලයට පත් වෙන නිසායි. ඔහු පත් කරගත්තු ඇමතිවරු අතර මේ දක්වාම ක්‍රියා කිරීම අතින් ප්‍රශ්න වලට මුහුණ දීම අතින් ඔහු ලබා ඇති පරාජය ඔවුන් විසින් අපකරන ලබන අපකීර්තිය ජේ.ආර්. ජයවර්ධන පරයා සංසන්දනය කරනකොට බිඳුවයි. මුලින්ම හඳුන්වන්නේ ඇමතිවරයා ජාත්‍යන්තරයේදී තමන් නොදන්නා ඉංග්‍රීසියක් කතා කරන්න ගිහිල්ලා රටම හාස්‍යයට ලක් කළා. ඊළඟට විදේශ ඇමති වීත හේරත් ඒ සත්‍යයෙන් පත් වුණා. කන්ටේනර් පනරට අහුවෙච්ච විමාන රත්නායක පොහොර වංචාවකට අහුවෙලා මේ වෙනකොට අධිචෝදනා ලැබලා මහාධිකරණයෙන් අප ලබා සිටින
තවමත් කැබිනට් ඇමතිවරයෙක් දරන කුමාර ජයකොඩි ගැන කතා කරනකොට ඇත්තෙන්ම අනුරාධපුර දිසානායකගේ ජනාධිපති තනතුර ගැන නෙවෙයි මේ රටේ බෞද්ධ ජනතාව විසින් තෝරාපත් කරගත්තු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප ගැන තියෙන මහ ලැජ්ජාවක්. මෙහිම වෙන්න හේතුව ඔවුන්ට තියෙන අත්දැකීම් අධිකම වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ අත්දැකීම් අධිකම තියෙද්දිත් මේ රට පාලනය කරන්න ජයා ජාවදන පුළුවන් වුණා අර මං හිතින් කියපු ගාමිණී දිසානායකලා ලලිත අතොන්දොයලා සාර්ථකව මෙහෙයීම නිසා. ජයා ජාවදන මේ අවස්ථාවේ ජීවත්ව හිටියා නම් ඔහුගේ බලය තිබිච්ච කාලේ කුමාර ජයකොඩි අර විදිහට කවදාවෝ සිදු කරයි කියන වංචාවක් දූෂණය සම්බන්ධව උසාවියට ඉදිරිපත් කරලා නඩු විභාගයක් පැවැත්වුණා නම් මම කල්පනා කරනවා කිසිසේත් ඒ කාල සීමාව තුළ රටේ කැබිනට් මණ්ඩලයේ ඒ සනෝදා ඉඩ දෙන්නේ නැහැ කියලා. මම ඊළඟට යනවා මාලිමා රජයේ වෛරයට ලක් වෙච්ච රනිල් වික්‍රමසිංහ සම්බන්ධව. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ 77 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ හිටපු ලාබාලම කැබිනට් ඇමතිවරයා. ඔහුගේ ආරම්භයේ පටන්ම ජනතා යුක්ති ප්‍රමුණේ අය එකතු වෙලා දුන්න ප්‍රහාරයේ ඉතිහාසගත එකක්. රනිල් වික්‍රමසිංහ විසින් නිර්මාණය කරපු දවල පත්‍රිකාවට විරුද්ධව ජනතා යුක්ති ප්‍රමුණ පාට බැලලා මිනී මැරුවා, බස් ගෙන තිබ්බා, පාසල් වැහුවා. ඒ හරහා ඇතිවෙච්ච පීඩනය තුලින් උනත් රනිල් වික්‍රමසිංහ විසින් තමන් නිර්මාණය කරපු දවල පත්‍රිකා හරහා මේ රට ලබා දුන්නු සේවය අතිමහත්. අදටත් අප අතර සිටින රනිල් වික්‍රමසිංහ 2022 රටේ ඇතිවෙච්ච ආර්ථික පරිහානිය අවස්ථාවේ රට මුහුණ දුන් තත්ත්වෙන් ගොඩ ගැනීමට තනිව කරදුන් රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළේ තමන්ගේ ප්‍රතිපක්ෂ පාර්ලිමේන්තුවක බහුතරය සමග. ඒ පාර්ලිමේන්තු බහුතරයේ සමග ක්‍රියා කරපු රනිල් වික්‍රමසිංහට වැඩ කරන්න ලැබුණේ තමන් විසින් පත් කරගත්තු ඇමතිවරුන් සමග නෙවෙයි. ඔහුට වැඩ කරන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂයෙන් පත් කරපු මහින්ද රාජපක්ෂ අනුරණය කරපු එක්සත් ජාතික පක්ෂයේ කිසි දෙයක් ලැබියවන්නේ නැති තරුණ ඇමතිවරුන් එක්ක. ඉන්නේ කමතිවරේ කාංජන විජේසේකර. අදටත් කාංජන විජේසේකර මේ රටේ ක්‍රියා කරපු ආකාරය සම්බන්ධව කීර්තිමත් කතා අහන්න ලැබෙනවා. ඒ වගේමයි ශහන් සේමසිංහ ඇමතිවරයා. ඔහු නියෝජ්‍ය මුදල් ඇමති හැටියට ජාත්‍යන්තර සමගියල කටයුතු කළා. ඔහුගේ භාෂා නෛපුණ්‍යත්වය කල්පනාකාරීත්වය ගත්තන් පස්සේ ඒ සම්බන්ධව අදටත් අපට ආඩම්බරෙන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි රනිල් වික්‍රමසිංහ ජේ.ආර්. ජයවර්ධන අනුගමනය කරමින් කුමන දේශපාලන මතයක් දරුවත් තමන්ගේ කැබිනට් ක්‍රියා කරන තරුණ මන්ත්‍රීවරුන් හසුරාගත්තු ආකාරය. නමුත් මේ තත්ත්වය ගැන බලනකොට ජේ.ආර්. පරයා සමග ජනාධිපති චන්ද්‍ර කුමාරගේ එක් අවුරුදු දෙක පාලන කාලය ගැන කල්පනා කරනකොට අපිට කියන්න තියෙන්නේ ජේ.ආර්. ජයවර්ධනට පරයා කිව්වට රනිල් වික්‍රමසිංහට නාකියා කිව්වට මේ රටේ යමක් කළා නම් කලේ ජේ.ආර්. ජයවර්ධන මිසක මේ මාලිමාව නෙවෙයි කියලා කියන එක. අදට මේ ඇති බොහොම ස්තුතියි.